සීනි සම්බල් හදන්න යන්නේ. හතු සීනි සම්බල් ග්‍රෑම් 250ක් විතර ගත්තා. ඒක මේ විදිහට හීනියට ඉරා ගත්තා. හතු බෙද ගැනීම සඳහා ඒකට අපි පොල් තෙල් දාගමු. පොල් තෙල් රත් වෙනකන් හතු ටිකට පොඩි වැඩක් කරන්න තියෙන එක කරමු. හතු ටික මෙහෙම ඒකට දාගන්න ලුණු කුඩු, ඊට පස්සේ කහ කුඩු, කහ චුට්ටක් දාලා මේක හොඳට අතගා ගන්න. බිම්මල් ටික අපි බෙද ගන්නවා. බිම්මල් එක බෙදිලා තියෙන්නේ අපි ඒක අයින් කරගත්තා. ඊට පස්සේ අපි බෙද ගන්නවා අමු මිරිස්. මේ විදිහට කෑලි ටික කපාගෙන ඒකත් හොඳටම බදින්න සාමාන්‍ය ගානක බෙද ගමු. මේක මේ විදිහට තැම්බිලා වගේ එනකොට අපි ලුණු ටිකක් දාගන්නවා. ඔන්න අපි මේ විදිහට සීනි සම්බෝලයට අවශ්‍ය වෙන හොඳම ඖෂධයක් තමයි සියඹලා කියන්නේ. ඉතින් සියඹලා අපි මේ විදිහට ඇට අයින් කරලා දිය කරගෙන තියෙනවා. ඒකටම අපි සීනි ටිකක් දාගන්නවා. දාලා මේක දිය කරගමු. මොකද බැදුමට දැම්මට පස්සේ සීනි ඇට පිටින් හිටින්න පුළුවන්. ඒ නිසා මේකෙම දිය කරගන්න එක ලේසියි. කරපිංච අපි දාගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස්. කෑලි මිරිස් දැම්මා. ඊට පස්සේ අපි දාගමු ලුණු කුඩු. තව මේකට අවශ්‍ය වෙනවා ගම් මිරිස් කුඩු චුවල්පයක්. පොඩ්ඩක් විතර දාගමු. ගම් මිරිස් සැර වෙන්න නෙවෙයි සුවඳ වැඩි වෙන්න ගම් මිරිස් අපි දාගන්නේ. දැන් අපි බෙදගත්ත බිම්මල් ටික දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මතකනේ සියඹලා වලට අපි සීනි දිය කරගත්තා. දැන් ඒ යුස ටික දාගමු. සීනි දිය වෙලා තියෙන සියඹලාට මම මේක හොඳට ගින්දර අඩු කරලා හොඳට කලවම් කරගන්න. ඔන්න දාලා ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ විදිහට ටිකක් විනාඩියක් විතර කලවම් කරලා අපි මේක ලිපෙන් අයින් කරගන්නවා.